හොඳයි සුළුදසයි කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම මම මැනේජර් sci.a එකේ ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් ටිකේ අපිට මුල්දින වෙලා තියෙන ප්‍රශ්න කීපයක් ගැන. ඉතින් ඔබ දන්නවා අවුරුදු දෙක වෙසක් පොසොන් සහ කඩින මාසය ඒ වගේම තමයි දෙසැම්බර් මාස කියලා කියන්නේ ඉවෙන්ට් ප්ලෑන් කරන කට්ටියගේ ඒ වගේම තමයි ඉවෙන්ට් ඩෙකොරේෂන් කරන කට්ටියගේ සීසන්. ඒ කියන්නේ වැඩිපුරම වැඩ එන කාල. ඉතින් මේ කාලවලදී ගොඩක් කස්ටමර්ස්ලා පුරුදු වෙලා කියනවා එයාලගේ සාමාන්‍ය ඉවෙන්ට්ස් පවා ඒ කාලය ඇතුළතම කරගන්න. ඒ වගේම තමයි ඒ කාලෙදි ගොඩක් අය ඒ කාල සීමාවට අදාළව ඩෙකොරේෂන් කරන සිදු කරනවා කස්ටමර්ස්ලා. ඉතින් ඒව ඕඩර්ස් අපිට ගොඩක් එනවා. ඉතින් මේ දවස්වල අපිට මුණ දෙන්නලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් අය මේ සීසන් එක ලං වෙලා නැත්නම් ඒගොල්ලන්ගේ ඒ සීසන් එක ඇතුලේ තියෙන ඉවෙන්ට් එක කරන්න දවස ලං වෙලා තමයි ඒගොල්ලන්ගේ ඕඩර් එක අපිට දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට මේ සීසන් එක ඇතුලේ කාලෙදී ගොඩක් ඕවර්ස් එනවා. නමුත් අපිට ඒවා ඒ ඉවෙන්ට්ස් අපිට ගන්න පුළුවන් කමක් නැහැ ගොඩක් වෙලාවට. මොකද අපිට ඒ ඉවෙන්ට්ස් ඒ ටයිම් පීරියඩ් එක තුල මැනේජ් කරගන්න සැහෙන අමාරුයි. ඉතින් ඒ නිසා අපි දැනුවත් කරන්න මෙයා බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ ඒ වගේ يعني ඔය සීසන් කාලය ඇතුළතදී වෙසක් පොසොන් කටින මාස ඒ වගේ තමයි දෙසැම්බර් කියන කාලය ඇතුළතදී ඕගොල්ලන්ගේ ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඒක කල්ැතුව අපිට කියලා තියන්න. කල්ැතුව අපිව දැනුවත් කරලා දෙන්න. ඒකට අපිට පුළුවන්කම තියෙනවා ඒ ඉවෙන්ට් එක ඒ තදබදයේ තියෙන කාලය තුල පවා ලස්සනට කරලා දෙන්න. හරි? එතකොට සාමාන්‍යයෙන් අපි අනිත් මාසවලදී සාමාන්‍යයෙන් ඉවෙන්ට් එක යන සතියකට කලින් අපිට ඉවෙන්ට් එක මේ වගේ ඩෙකොරේෂන් එකක් කරගන්න ඕනේ කියලා පිව්වට කමක් නැහැ. එතකොට අපිට පුළුවන් කරගන්න. හැබැයි සීසන් එක ඇතුලේ තියෙන ඔය මාසවලදී අපි කලින් පිව්ව මාසවලදී ඔයගොල්ලන් ඉවෙන්ට් එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒක මාසයකට හෝ මාස එකමාරකට දෙකකට වගේ කලින් අපිට දැනුවත් කරලා දෙන්න. එතකොට අපිට පුළුවන් අර ඒ අපේ තදබදයේ තියෙන ඒ කාලය තුල ලස්සනට ටයිම් මැනේජ් කරලා ඔයගොල්ලන්ගේ ඉවෙන්ට් එක ලස්සනට කරලා දෙන්න. නැත්නම් මේ සීසන් එකට අදාළ ඩෙකොරේෂන් එක කරලා දෙන්න. ඉතින් ඒ නිසා මේ ඒක තමයි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි sci.a එකේ your dream is our service. ඉතින් අපි ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.